අද අපි කතා කරනවා pipe and cistern එහෙම නැත්නම් ජල නල සම්බන්ධ ගැටලු වලට අදාළ පස්වෙනි පාඩම. එතකොට මේ වෙනකොට අපි පාඩම් 4ක් සාකච්ඡා කරලා ඉවරයි. පළවෙනි පාඩමෙන් අපි කතා කරා LCM method එක ට්‍රික් එකක් විදිහට යූස් කරලා කොහොමද ගැටලු විසඳන්නේ කියලා. ඒක අපි කලින්ම සාකච්ඡා කරා. ඊට පස්සේ අපි කතා කරා මේ පාඩමට අදාළ මූලික කරුණු ටික ස්ටෙප් බයි ස්ටෙප් බොහොම පැහැදිලිව අපි ඉගෙන ගත්තා. ඉගෙනගෙන අපි සාමාන්‍ය ගැටලු කොමන් අපි දකින ප්‍රශ්න ට්‍රැඩිෂනල් මෙතඩ් එකෙන් ට්‍රික්ස් පාවිච්චි කරලා නෙවෙයි සාමාන්‍යයෙන් ගැටලුවක් විසඳන්න පුළුවන් හරිම ක්‍රමය යොදාගෙන විසඳුවා. හරිද? එහෙම කරේ මොකද ඕනම ප්‍රශ්නයක මම හැමදාම කියනවා වගේ ඕනෙම ගැටලු ආකාරයක අපි කියමු pipe and cistern හෝ වේවා දුර කාලයේ වේගය සම්බන්ධ ගැටලු සාමාන්‍ය වේගය සම්බන්ධ ගැටලු මේ ඕනම ගැටලුවක අපි සාම්ප්‍රදායික ක්‍රමවේදය එහෙම නැත්නම් හරිම ක්‍රමය දැනගෙන හිටියම අපිට ඕන ගැටලුවක් විසඳන්න පුළුවන්. හරිද? ඒ විදිහට අපි ගැටලු ටිකක් විසඳුවා තුන්වෙනි පාඩමේදී. හතරවෙනි පාඩමේදී අපි සාකච්ඡා කරා efficiency එහෙම නැත්නම් කාර්යක්ෂමතාවය වෙනස් වෙනකොට කොහොමද අපි ගැටලුව විසඳන්නේ කියලා. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය 3 ගුණයකින් වැඩි මේ ටැප් එකේ කාර්යක්ෂමතාවය අනිත් ටැප් එකට වඩා 2 ගුණයකින් වැඩි මේ වගේ වෙලාවක කොහොමද ගැටලුව විසඳන්නේ කියලා අපි හතරවෙනි පාඩමෙන් සාකච්ඡා කරා. එහෙනම් අද අපි කතා කරනවා මේ කාන්දු වීමක් එහෙම නැත්නම් ලීකේජ් එකක් තියෙනකොට ඒ සම්බන්ධයෙන් එන ගැටලු කොහොමද විසඳන්නේ කියලා. ඊට පස්සේ ඊළඟ පාඩමෙන් ඒ කියන්නේ 6 වෙනි පාඩමෙන් අපි සාකච්ඡා කරනවා alternative tap ඒ කියන්නේ විකල්ප නල යොදා ගන්න අවස්ථාවක ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඔකට අපි සිංහලෙන් කියනවා ඒකාන්තර කියන වචනේත් පාවිච්චි කරනවා. ඒ කියන්නේ එක නලයක් පැයක් වැඩ කරනවා ඊට පස්සේ ඒ නලය ඕෆ් කරනවා අනිත් නලය ඕපන් කරනවා ඊට පස්සේ ඒ නලය ආය වහනවා කලින් නලය ආය ඕපන් අන ඔය විදිහට ඕල්ටර්නේටිව්ලි මේ නල ක්‍රියාත්මක වෙනකොට කොහොමද ගැටලුව විසඳන්නේ කියලා අපි ඊළඟ පාඩමේ සාකච්ඡා කරමු. එහෙනම් දැන් යන් අපි මේ කාන්දු වීම සම්බන්ධ ගැටලු විසඳන ආකාරය බලන්න. පැය 16කින් පිරවිය හැකි ටැංකියක් එහි ඇති වූ කාන්දු වීමක් හේතුවෙන් පිරවීමට පැය 20ක් ගත විය. එසේනම් කාන්දුව මගින් කාන්දුව මගින් සම්පූර්ණ ටැංකිය හිස් කිරීමට ගතවන කාලය සොයන්න. හරිද? ටැංකියක් තියෙනවා මේ ටැංකිය පුරවන්න යනවලු පැය 16ක්. හැබැයි මේ ටැංකියේ කාන්දුවක් ඇති වෙලා තියෙනවා කාන්දු වීමක් ඇති වෙලා තියෙනවා. එහෙනම් මේ කාන්දු වීම නිසා මේ ටැංකිය පුරවන්න දැන් ගත වෙනවලු පැය 20ක්. මේ ටැංකියේ සිදුරක් නැති වෙලාවේ ටැංකිය පැයකදී පිරෙන ප්‍රමාණය කොච්චරද? 16න් එකයිනේ. එහෙනම් දැන් සිදුර සහිත වුණාට පස්සේ පැයකදී පිරෙන ප්‍රමාණය 20න් එකයි. දැන් අපි මේ දෙකේ වෙනස ගන්නවා. ඇයි? මේ ටැංකිය සාමාන්‍යයෙන් පිරෙන්න පැය 16ක් යනවා. හැබැයි සිදුර නිසා පැය 20ක් යනවලු. සිදුරක් කියන්නේ මොකද්ද? අවුට්ලෙට් එකක්නේ. ඒ කියන්නේ වතුර එළියට දාන්නේ. නේද? වතුර එළියට දානවා කියලා කියන්නේ රින. තේරුණානේ? වතුර එළියට දාන නිසා තමයි මේ පැය ගාන වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන අපි රින තමයි දාන්නේ. ඒ කියන්නේ අපි මේ දෙකේ වෙනස තමයි ගන්නෙ. මේ දෙකේ වෙනස කියලා කියන්නේ මොකද්ද? වෙනස කියලා කියන්නේ පිට වෙන ප්‍රමාණය. කාන්දු වීමේ ප්‍රමාණය. හරිද? කාන්දුවක් නැත්තම් පැයකදී පුරවනවා 16න් එකක ප්‍රමාණයක්. කාන්දුව තියෙනකොට පුරවන්නේ 20න් එකක්. තේරුණානේ? ඒ කියන්නේ මේ දෙකේ වෙනස කාන්දු වෙන ප්‍රමාණය. හරිනේ? එහෙනම් දැන් අපිට පුළුවන් කාන්දු වෙන ප්‍රමාණය ගන්න. ඒ කියන්නේ පැයකදී කාන්දු වෙන ප්‍රමාණය ගන්න පුළුවන්. 16 20 කුඩා පොදු ගුණාකාරය අපි දන්නවා 80යි. 80ට 16 ඒවා තියෙනවා 5ක් ඍණ 80ට 20 ඒවා 4යි. 5න් 4ක් ගියාම 1යි 80න් 1යි 80න් 1යි කියලා කියන්නේ පැයකදී මේ ටැංකිය පිරෙන ප්‍රමාණය. එහෙනම් අපි මේක කාලයට කන්වර්ට් කරන්න ඕනේ. අපෙන් අහන්නේ කාලය නිසා කොහොමද උඩයට මාරු වෙනවා 80න් 1 වෙනවා. ඒ කියන්නේ කාලය පැය 80යි. හරිනේ.
ඒ කියන්නේ මේ ටැංකිය සම්පූර්ණයෙන් පිරලා තියෙන වෙලාවක මේ කාන්දු වීමට මේ සිදුරට පුළුවන් මේ ටැංකිය පැය 80ක් ඇතුළත හිස් කරලා දාන්න. හරි. මම දැන් දෙනවා ඔයගොල්ලන්ට ගැටලුවක්. මේක ඔයගොල්ලෝ විසඳන්න මේ විදියටම මේ විදියම ගැටලුවක්. විසඳලා බලන්න ඔයගොල්ලන්ට මේක තේරුණාද කියලා. හරි. ඊළඟට දෙවෙනි ගැටලුව කාන්දුවක් සහිත ටැංකියක් ඇත. මෙම කාන්දුව මගින් ටැංකිය හිස් කිරීමට පැය 8ක් ගත වේ. එමෙන්ම මිනිත්තුවකදී ජලය ලීටර් 6ක් පිට කරන නලයක්ද ටැංකියට මුදාහර ඇති නිසා මෙම කාන්දුවට ටැංකිය හිස් කිරීමට පැය 12ක් ගත වේ. ටැංකියට පිරවිය හැකි ධාරිතාවය සොයන්න. දැන් අපිට කියන්නේ කාලයක් හොයන්න නෙවෙයි මේ ටැංකියට දරා ගන්න පුළුවන් ජල ප්‍රමාණය ජල ධාරිතාවය හොයන්න කියලා. බලන්න ටැංකියක් තියෙනවා. මේ ටැංකියේ සිදුරක් තියෙනවා. මේ සිදුර මගින් සම්පූර්ණ ටැංකිය හිස් කරන්න යනවලු පැය 8ක්. හැබැයි මිනිත්තුවකදී ලීටර් 6ක් පිරෙන නලයක් ටැංකියට විවෘත කරලා තියෙනවලු. ඒ කියන්නේ ටැංකිය පුරවන්න නලයක් විවෘත කරලා තියෙනවා. මේකෙන් මිනිත්තුවකදී ලීටර් 6ක ප්‍රමාණයක් මුදා හරිනවා. හරිද? ඒ නිසා දැන් මේ කාන්දුවට ටැංකිය හිස් කරන්න පැය 12ක් ගත වෙනවලු. කාන්දුව මගින් ටැංකිය හිස් කරන්න පැය 12ක් ගත වෙනවලු. හරිද? මේ කාලේ වැඩි වෙලා තියෙන්නේ මොකක් නිසාද? මේ පිරීම නිසා. වතුර උඩින් පිරෙන නිසා තමයි මේ කාලය වැඩි වෙලා තියෙන්නේ. හරිද? දැන් මෙතන අපිට කියනවා මිනිත්තුවකදී ලීටර් 6ක් පුරවනවලු. ඒ කියන්නේ පැයකදී කොච්චරක් පුරවනවද කියලා අපිට හොයාගන්න පුළුවන්. 60න් වැඩි කරන්න ඕනේ. එතකොට අපිට එනවා පිළිතුර ලීටර් 360යි. ඒ කියන්නේ මේ ටැප් එකට පුළුවන් පැයකදී ලීටර් 360ක් මේ ටැංකියට පුරවන්න. අපි යන් ගැටලුව හදන්න. මේ ටැප් එක ඕපන් කරන්නේ නැත්තම් මේ සිදුරට මේ ටැංකිය හිස් කරන්න යනවනේ පැය 8ක්. එහෙනම් පැයකදී හිස් කරන ප්‍රමාණය 8න් එකයිනේ. හැබැයි දැන් මේ ටැප් එක ඕපන් කරලා තියෙන නිසා මේ සිදුරට මේ ටැංකිය හිස් කරන්න යනවලු පැය 12ක්. ඒ කියන්නේ දැන් පැයකදී හිස් කරන ප්‍රමාණය 12න් එකයි. මේ දෙකේ වෙනසනේ ගන්න ඕනේ. මේ දෙකේ වෙනස කියන්නේ මොකද්ද? පිරෙන ප්‍රමාණය. මේ දෙකේ වෙනස කියන්නේ පිරෙන ප්‍රමාණය. මොකද පිරෙන නිසානේ මේ කාලය වැඩි වෙලා තියෙන්නේ. අපි කලින් කතා කරේ හිස් වෙන නිසා පිරෙන කාලය වැඩි වෙන එකක් ගැන. මෙතෙන්දී අපි කතා කරන්නේ පිරෙන නිසා හිස් වෙන එකක් ගැන. මෙතෙන්දී පිරෙන නිසා. කලින් කතා කරේ හිස් වෙන නිසා. තේරුණානේ? හරි. පිරෙන නිසා කාලය වැඩි වෙන හින්දා මෙතන මේ වෙනස කියලා කියන්නේ පිරීමේ ප්‍රමාණය. හරි. දැන් අපි දන්නවා පැයකදී පිරෙන ප්‍රමාණය ලීටර් 360යි කියලා. හැබැයි සම්පූර්ණ ධාරිතාවය දන්නේ නැහැ. දැන් මේක 8න් එකයි කියලා දන්නවා. මෙතන 12න් එකයි කියලා දන්නවා. මෙතන කීයෙන් 360ද කියලා දන්නේ නැහැ. තේරුණානේ? කොටස දන්නවා කීයෙන්ද කොටස කියලා දන්නේ නැහැ. එහෙනම් x ගෙන් 360ක්. ඒ කියන්නේ මේ තමයි සම්පූර්ණ ධාරිතාවය. සම්පූර්ණ ධාරිතාවයෙන් 360ක් තමයි පැයකදී පුරවන්නේ. හරිද? මම එක එක වචන දාලා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ හොඳටම තේරෙන්න ඕන නිසා. හරිද? එහෙනම් දැන් අපිට පුළුවන් මේ x වලගේ ඒ කියන්නේ සම්පූර්ණ ධාරිතාවය හොයන්න. අපෙන් කියන්නේත් මේ ධාරිතාවය හොයන්න කියලා ටැංකියට අල්ලන සම්පූර්ණ ධාරිතාවය. ඒ කියන්නේ x හොයන්න කියලා තමයි කියන්නේ. හරි. අපි හොයමු. 8 12 කුඩා පොදු ගුණාකාරය කීයද? 24යිනේ. 24ට 8 ඒවා 3යි. 24ට 12 ඒවා 2යි. සමානයි 360 බෙදීම x. එහෙනම් 24න් 1 සමානයි 360 බෙදීම x. අපිට පුළුවන් මේ දෙක හරස් ගුණිතය කරන්න. x එකෙන් වැඩි වුණාම x සමානයි 360 24න් වැඩි වුණාම 8640යි ලීටර්. හරිනේ. ඔන්න අපි ධාරිතාවය හොයාගත්තා. හරි. මන් දෙනවා දැන් තව ගැටලුවක් මේ විදිහටමයි ඔයගොල්ලෝ හොයන්න. හොයලා පිළිතුර අරගෙන පහලින් කමෙන්ට් එකක් දාන්න පිළිතුර ආවද කියලා. ඔන්න ඔය විදිහට තමයි කාන්දු වීමක් සම්බන්ධයෙන් ගැටලු අපිට හම්බුණොත් විසඳන්නේ. හරිද? හරි. එහෙනම් ඊළඟ පාඩමේදී අපි හම්බ වෙමු. බොහෝ විට ඊළඟ පාඩම pipe and systems වල අවසාන පාඩම වෙයි. එහෙම වුණොත් ඊට පස්සේ අපි කතා කරමු probability එහෙම නැත්නම් සම්භාවිතාවය ගැන. හරි. එහෙනම්
ගිහින් එන්න ආයුබෝවන්